සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේ අදත් අපේ නවීරීගප් YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන විත් තියෙන්නේ පටන් ගත්ත තත්පරේ ඉඳලම අවසානයේ දක්වා කුතුහලෙන් බලන්න පුළුවන් අවුරුදු 23ක් තිස්සේ සැඟවී තිබුණු දරුණු ඝාතනයක් වටා ගෙතුණු සුපිරි ෆිල්ම් එකක්. හොරර් ක්‍රයිම් ත්‍රිලර් කැටගරි වලට අයත් වෙන මේ ෆිල්ම් එක වෙන්නේ චිතිනි කියන මලයාලම් ෆිල්ම් එක. මීට අවුරුදු 23කට කලින් සිද්ධ වුණ ගැබිනි කාන්තාවකගේ දරුණු ඝාතනයක අභිරහස කාලයත් සමග එළි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරින්ම තමයි ඇලන් කියන ඉන්ස්පෙක්ටර්යාගේ ස්ථාන මාරුවීමත් එක්ක මේ ප්‍රදේශයට එන්නේ. ඝාතන අපරාධ සිද්ධ වෙන මේ ප්‍රදේශයේ සේවිය කියන්නේ ගමේ හැමෝම යටත් කරගෙන ඉන්න ලොකු මුදලාලි කෙනෙක්. ඉතින් ඇලන්ට දවසින් දවස අහන්න සිද්ධ වෙන අද්භූත කතාත් එක්ක ඇලන්ට ඕනි වෙනවා මේ චිතිනි ගැන අභිරහස හොයාගෙන යන්න. මේ විදිහට සිද්ධ වෙන දරුණු මරණ වගේම අභිරහස් අතුරුදහන් වීම එක්ක ඇලන්ට සිද්ධ වෙනවා ජීවිතයේ මුහුණ දුන්න භයානකම අත්දැකීම් දාමයකට මුහුණ දෙන්න. එහෙනම් අපි දැන් බලමු ඇත්තටම මේ චිතිනි කියන්නේ මිනිසුන් මරා දමන භයානක ආත්මයක්ද? මේ චිතිනිගේ ඝාතනයේ පසුපස ඉන්න ඝාතකින් කවුද කියන එක ඇලන්ට හොයාගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේ ඝාතන අතුරුදහන් වීම එක්ක ඇලන්ට මොන වගේ දරුණු සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. ඔන්න ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිව එක්කගෙන යන්නේ අවුරුදු කීපයකට කලින් වුණ අතීත සිදුවීමකට. එක ගමක යුවලක් ජීවත් වෙනවා. ඉතින් මේ කාන්තාව මේ වෙනකොට ගැබ් අරගෙන තියෙන වෙලාවක සැමියාට සිද්ධ වෙනවා ගෙදරින් පිට පූජාවකට යන්න. මේ කෙනා ගමේ ප්‍රසිද්ධ පූජකවරයෙක් එක්ක තමයි මේ ගමන යන්නේ. මෙහෙම යන අතරමඟදී මේ අයගේ වාහනේ එක පාරටම නතර වෙනවා. ඉතින් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි මේ දෙන්න දකිනවා වාහනේ වින්ස්ක්‍රීන් එකේ වදින අසාමාන්‍ය වවුලෙක්ව. ඒත් එක්කම තමයි අපි වායමත් කතාවේ වර්තමානයට එක්කගෙන එන්නේ. ඒ කියන්නේ අවුරුදු 23කට පස්සේ වෙන සිදුවීමට. ඉතින් මේ ඉන්නේ සීතා. සීතා කියන්නේ නර්තනයට ගොඩක් දක්ෂ වගේම සුරංගනාවියක් වගේ ලස්සන ගෑනු ළමයෙක්. ඉතින් මේ වෙලාවේ සීතා එයාගේම කලාඋලෙලක් සංවිධානය කරලා තියෙනවා. මේ කලාඋලෙලට සහභාගී වෙලා ඉන්න ගොඩක් අය සීතාගේ නර්තනය දැකලා පුදුම වෙනවා. ඒ වගේම සීතාගේ දක්ෂතාවය ගොඩක් අගය කරනවා. මේ දේ දිහා බලාගෙන ඉන්න සීතාගේ තාත්තට සීතා ගැන නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා. ඔය අතරේ සීතාට කතා කරන්න පිරිමි ළමයි 3 දෙනෙක් මෙතනට එනවා. මේ අයගෙන් එක්කෙනෙක් කැමති පුතෙක්. ඉතින් සීතාගේ ලස්සනට වහවැටුණු මේ අයට තියෙන සීතා ගැන වෙනමම හැඟීමක්. කොහොම වුණත් මේ ඇමති පුතා සීතාත් එක්ක සෙල්ෆි එකක් ගන්න හදනවා. ඒ වෙලාවේ එයා සීතාගේ ඉන්න වටේ අත යවන නිසා සීතා මේ කෙනාව තල්ලු කරලා දානවා. ඉතින් ඒත් එක්කම මෙතන ලොකු කලබලයක් ඇති වෙනවා. ඉතින් මේ හැමදේම බලාගෙන ඉන්න එක තරුණෙක් මේ අයට පහර දීලා මෙතනින් එළබලා දානවා. ඇලන් කියන මේ තරුණයා තමයි සීතාගේ පෙම්වතා වෙන්නේ. ඉතින් මේ දෙන්නව දකින තාත්තට තේරුම් යනවා සීතා සහ ඇලන් අතරේ සම්බන්ධයක් තියෙනවා කියන එක. මේ සිදුවීමෙන් පස්සේ දැන් අපිට පෙන්වන්නේ සීතාගේ ගෙදර වෙන සිදුවීමක්. ඉතින් සීතාගේ අම්මා පොඩි කාලෙම නැති වෙන නිසා සීතාගේ වගකීම සම්පූර්ණයෙන්ම ගන්නේ සීතාගේ තාත්තා. තාත්තා දැන් වයස්ගත නිසා තාත්තගේ එකම බලාපොරොත්තුව වෙන්නේ සීතාව ගැලපෙන පවුලකට විවාහ කරලා දෙන එක. ඒත් සීතා මේ දේ හොයාගෙන තියෙන නිසා ඒ ගැන ලොකු පසුතැවීමකින් වගේ තාත්තා මේ වෙලාවේ කතා කරනවා. ඔය අතරේ අපිට පෙන්නනවා කැෆේ එකක ඉන්න තවත් කපල් එකක්. ඉතින් මේ ඉන්නේ විශාල්. විශාල් කියන්නේ ගෝස්ට් හන්ටින් කෙනෙක්. ඒ වගේම නිෂා කියන්නේ YouTuber කෙනෙක්. මේ අයගේ ඊළඟ වීඩියෝ එක වෙනුවෙන් නිෂා හදන්නේ විශාල්වත් එක්කගෙන නිෂාගේ ගමට යන්න. මොකද ඒ ගමේ දරුණු භයානක හොල්මනක් ගැන කටකතාවක් තියෙන නිසා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ සීතා ඇලන්ව හම්බෙන්න ගිහින් ඉන්න විදිහ. මේ වෙලාවේ ඇලන් කියන්නේ එයාට මාරුවීමක් එක්කම වැඩතහනමකුත් ලැබිලා තියෙනවා කියලා. මොකද ඇලන් කියන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් ඇලන් ඇමති පුතෙක්ට පහර දෙන නිසා තමයි මේ වගේ දඬුවමක් එයාට ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් ඇලන් සීතාට කියන්නේ එයා යන්න කලින් මේ සම්බන්ධය ගැන තීරණයක් ගන්න වෙයි කියලා. ඒත් සීතාට තේරෙනවා එයාගේ තාත්තා නම් ඇලන්ට කැමති වෙන්නේ නැහැ කියලා. මේ නිසා සීතා තීරණය කරනවා මොන දේ සිද්ධ වුණත් ඇලන් එක්ක විවාහ වෙන්න.
ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ඇලන්ගේ සහ සීතාගේ විවාහය සිද්ධ වෙන විදිහ. ඉතින් මේ දෙන්නම Tamanගේ වැඩිහිටියන්ට හොරෙන් තමයි මේ විදියට විවාහ වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න දිගටම ජීවත් වෙන ගෙදරකුත් කුලියට ගන්නවා. ඒ වගේම ඇලන් සීතාගේ වැඩවලට උදව් වෙන්න වගේම ගෙදර උයන පිහන වැඩවලටත් වයසක කාන්තාවක් මේ ගෙදරට ගන්නවා. ඉතින් මේ විදියට අලුතෙන් පටන් ගත්ත ජීවිතේ ඇලන් වගේම සීතා ගොඩක් සතුටින් ගත කරනවා. ඒ විදිහට ටික කාලෙකින් සීතා දැනගන්නවා එයාට ඇලන්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඉතින් මේ සුබ ආරංචිය දැනගන්න සීතා වගේම ඇලන් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ නිෂා එයාගේ යාළුවන්ට එයාගේ ගම ගැන කියන විදිහ. ඉතින් නිෂා කියන විදිහට ගමේ පතිරි කියලා කැලයක් තියෙනවා. මේ කැලේ චිතිනේ කියලා අద్భుත බලවේගයක් සැරිසරනවා කියලා ගම් අතර ලොකු කටකතාවක් තියෙනවා. ඉතින් නිෂා හදන්නේ එයාගේ ටීම් එකත් එක්කගෙන ගිහින් මේ චිතිනිගේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හොයන්න. ඊළඟට කතාවේ අපිට පෙන්වන්නේ ඇලන් එයාගේ වැඩතහනමෙන් පස්සේ වැඩට යන්න සූදානම් වෙන විදිහ. ඉතින් ඇලන් මේ යන්නේ කලින් වැඩ කරපු තැනට නම් නෙමෙයි ටිකක් ඈත දුෂ්කර ගමකට. ඒ නිසා සීතා නම් ඉන්නේ ඇලන් යන එකට ගොඩක් දිගෙන්. ඔය අතරම තමයි නිෂා එයාගේ යාළුවොත් එක්කම එයාගේ ගමට යන්න පිටත් වෙන්නේ. ඒත් එක්කම පෙන්නනවා ඇලන් යන ගමේ මේ වෙනකොට ඉන්න SI ඉෂෝවර්. මේ වෙලාවේ ඉෂෝ මේ යන්නේ ගමේ හැමදේම පාලනය කරන සේවිය කියන මුදලාලි කෙනෙක්ව හම්බෙන්න. මොකද ඇලන් හෙට ඉඳලා වැඩ පටන් ගන්නවා වගේම ඇලන් කියන්නේ ටිකක් අමාරු තදේ කියලා තමයි ඉෂෝ නම් කියන්නේ. මේදී අහන සේවිය එයාගේ පරණ බංගලාවක යතුරක් ඉෂෝට දෙන ගමන් කියන්නේ ඇලන්ව ඒක නතර කරන්න කියලා. මොකද මේ බංගලාවේ අద్భుත සිදුවීම් වැඩියෙන් සිද්ධ වෙන නිසා සේවියට තෝනි කොහොම හරි ඇලන්ව ඉක්මනින්ම මෙහෙන් පන්න ගන්න. ඊට පස්සේ ඉෂෝ මේ යතුරත් අරගෙන යන්නේ ඇලන්ව හම්බෙන්න. මේ වෙනකොට ගමට ඇවිත් ඉන්න ඇලන්වත් එක්කගෙන ඉෂෝ මේ එන්නේ සේවියගේ බංගලාවට. ඉතින් ගොඩක් දවසක් මේ බංගලාව වහලා දාලා තිබුණ නිසා මේ වෙනකොට පාළු පෙනුමට තිබුණත් ඇලන් නම් මේ තැනට ගොඩක් කැමති වෙනවා. හැබැයි පිනට දේවල් එපා කියන ඇලන් කියන්නේ කුලිය සේවියත් එක්ක කතා කරලා යාට කියන්න කියලා. ඒ වගේම මෙතන පහසුකම් තියෙන විදිහ බලලා ඇලන් යාගේ බිරිඳ සීතවත් මෙහෙට එක ගන්නවා කියලා ඉෂෝට කියනවා. කොහොම හරි දැන් අපිට පෙන්වන්නේ පහුවදා වෙන සිදුවීම. අද තමයි ඇලන් මේ පොලිස් ස්ටේෂන් එකේ මුලින්ම වැඩ බාරගන්නේ. ඉතින් පොලිස් ස්ටේෂන් එකට ඇලන් අලුත් නිලධාරීන්ව අඳුර ගන්න අතරේ ඉෂෝට කෝල් එකක් එනවා. ඒත් එක්කම තමයි ඇලන් ඇතුළු මේ අය හැමෝම කැලේ තියෙන දිය ඇල්ලක් ළඟට යන්නේ. එතන තියෙන උසමුස ගහක එල්ලිලා මැරලා ඉන්න ගැබිනි කාන්තාවක් දකින මේ හැමෝම හොඳටම ෂොක් වෙනවා. ඉතින් මේ මිනිහ පහලට ගන්න නම් ගිනි නිවීමේ හරි මුදවා ගැනීමේ කණ්ඩායම් වල හරි සහාය ඕනි වෙන්නේ නැද්ද කියලා ඇලන් අහනවා. ඒත් මේ ගමේ එහෙම පහසුකම් කිසිම දෙයක් නැති නිසා ඉෂෝ නම් කියන්නේ මේ වගේ වැඩවලදී ගණේෂන්ගේ උදව්වෙන් තමයි කරගන්න වෙන්නේ කියලා. මේ ගණේෂන් කියන්නේ අරක්කු බෝතලයක් එක්ක රුපියල් 5000ක් දුන්නොත් ඕනිම තැනක තියෙන මල සිරුරක් අරගෙන රෝහලට ගිහින් දාන කෙනෙක්. ඉතින් පොලිසිය ඉදිත් ඒ විදිහට නම් වැඩ සිද්ධ වෙන්නේ එයාට එන්න කියන්නේ කියලා ඇලන් මේ වෙලාවේ කියනවා. ඒත් එක්කම තමයි වෑන් එකකුත් අරගෙන ගණේෂන් මෙතනට එන්නේ. ඉතින් මේ ගණේෂන් නිතරම ඉන්නේ බීලා. ඒ වගේම පොලිසිය ඉන්නවද කියලාවත් ගාණක් නැති ගණේෂන්ගේ මේ හැසිරීම දකින ඇලන්ට පොඩි කේන්තියක් නැතිවමත් නෙමෙයි. කොහොම වුණත් මේ වැඩේ සිද්ධ වෙන්න ඕන නිසා ඇලන් තමන්ගේ පාඩුවේ මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ගණේෂුන් පොලිසියයිගේ උදව්වත් අරගෙන අඩිකානක් උස තියෙන මේ මල සිරුර පහලට අරගන්නවා. ඒත් එක්කම ඇලන් නිලධාරීන් කිහිප දෙනෙක්ට කියනවා මරණ පරීක්ෂණ වාර්තාව ලියන්න කියලා. ඒ විදිහට මරණ පරීක්ෂණ වාර්තාව ලියලා ගමයාගේ උදව්වෙන් මේ මල සිරුර වෑන් එකට දාගන්නවා. ඉතින් ඇලන් හදන්නේ ගණේෂනුත් එක්ක මරණ පරීක්ෂණ වාර්තාව අරගෙන තව පොලිස් නිලධාරියෙක්ව යවන්න. ඒත් ඊට කලින් ගණේෂන්ම කියනවා මේ පොලිසිය අය නිල ඇඳුම විතරයි ඇඳගෙන ඉන්නේ ඒ අයට කොන්දක් නෑ කියලා. මොකද ඒ වෙනකොටත් හැමෝම බයෙන් ඉන්න කියලා එයාගේ මූණ දකින ඇලන්ට පවා තේරෙනවා. කොහොම හරි ගණේෂන් සල්ලි තරකින මේ මිනිහත් මෙතනින් අරගෙන රෝහලට පිටත් වෙලා යනවා. මේ හැම දෙයකින්ම පස්සේ ඇලන් එදා ගෙදර එන්නේ ගොඩක් රෑ වෙලා. ඇලන්ගේ පළවෙනි දවසේම එයාට මුණ දෙන්න උන සිදුවීමත් එක්ක ඉෂෝ අහන්නේ එයා ඇලන් එක්ක මේ ගෙදර නතර වෙන්නද කියලා. ඒත් ඇලන් නම් කියන්නේ යට තනියම ඉන්න පුළුවන් කියලා. ඔය අතරේ ගණේෂනුත් අර ගැබිනි කාන්තාවගේ මල සිරුර අරගෙන කැලේ මැදින් රෝහලට යන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ගණේෂන්ට දැනෙන බයක් නිසා ගණේෂන් ආපහු හැරිලා බලනවා. ඒත් ඒ වෙනකොටත් මල සිරුර තිබුණ විදියටම තියෙනවා කියලා ගණේෂන් දකිනවා. හැබැයි ඊට ටික වෙලාවකට පස්සේ ගණේෂන් ආයෙමත් බලනකොට දකිනවා මල සිරුර වෙනුවට එතන ඇත්තම කාන්තාවක් ඉන්න විදිහ. කොණ්ඩෙත් කඩාගෙන භයානක පෙනුමකින් ඉන්න මේ කාන්තාව දකින ගණේෂන් හොඳටම බය වෙනවා.
ඒත් එක්කම වාහනෙත් නතර කරන ගණේෂන් වාහනෙන් එළියට බහැලා ඇවිත් පිටිපස්ස දොර ඇරියත් එතන සම්පූර්ණයෙන්ම හිස් කියලා දකින ගණේෂන්ගේ බය තවත් වැඩි වෙනවා. ඔය වෙලාවේ ආපහු හැරෙන ගණේෂන් දකිනවා එයාගේ පිටිපස්සෙන් ඉන්න චිතිනි කියන භයානක ආත්මය. ඉතින් චිතිනි මේ වෙලාවේ ගණේෂන්ට දරුණු විදියට වද දීලා මරලා දානවා. ඔය අතරේ ගෙදරට වෙලා ඉන්න ඇලන් සීතාට කෝල් එකක් ගන්නවා. ඉතින් පළවෙනි දවසේ ගොඩක් කාර්යබහුල වුණා කියලා ඇලන් මේ පළාතේ විස්තර සීතාත් එක්ක කියන ගමන් ඉන්නවා. ඒ වගේම ඇලන් ඇපල් කෙටියක් කන්න පීයක් හෙව්වත් පීයක් හම්බුනේ නෑ කියලාත් සීතාත් එක්ක කියනවා. ඉතින් ඔය අතරෙම තමයි ඇලන්ට කිචන් එක පැත්තෙන් මොනවා හරි වැටෙන සද්දයක් ඇහෙන්නේ. මේ නිසා කෝල් එකත් කට් කරන ඇලන් කිචන් එක පැත්තට ගිහින් බලනවා. ඉතින් ඒ වෙලාවේ ඇලන් දකිනවා බිම මැටිලා තියෙන භාජන කීපයක්. ඒත් එක්කම මේසෙ උඩ තියෙන පිහියක් දකින ඇලන් ටිකක් පුදුම වෙනවා. කොහොම වුණත් මේ පිහිය අරගන්න ඇලන් ආයෙමත් පුටුවට ගිහින් ඇපල් කෙටියක් කපලා කාලා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා. ඒත් එක්කම ඇලන්ට ඇහෙනවා එළියෙන් අමුතු මූසල සද්දයක්. ඉතින් ටෝර්ච් එකකුත් අතට ගන්න ඇලන් මේ වෙලාවේ ලිඳ පැත්තට යන්නේ මේ සද්ද එන්නේ ලිඳ ඇතුලෙන් නිසා. කොහොම හරි ටෝර්ච් එකත් අරගෙන ලිඳට බෙන ඇලන් දකිනවා ඇතුලේ වතුර සහ වල් පැල ඇටි අරෙන්න වෙන කිසිම දෙයක් නැහැ කියලා. ඒත් එක්කම ඇලන්ගේ පිටිපස්සේ ඉන්න මිනිහෙක් දකින ඇලන් හොඳටම බය වෙන නිසා මේ කෙනාට කම්මුල් පහරකුත් ගහනවා. කොහොම වුණත් මේ කෙනා නම් කියන්නේ යට ඉන්න කිව්වේ ඊෂෝ කියලා. ඒත් මේ කෙනා ඇවිත් තියෙන ඇලන් ගැන ඔත්තු බලන්න කියලා හිතන ඇලන් ඒ මිනිහයටත් බැනලා මෙතනින් එලවලා දානවා. ඊට පස්සේ අපිට ආයමත් පෙන්නන්නේ පහුවදා වෙන සිදුවීම. මේ වෙනකොට නීෂා විශාල එක්ක පතරි කැලේ අතරින් යාගේ ගමට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ නීෂා කියන්නේ ඇලන් මේ වෙනකොට රාජකාරී කරන ගමේම කෙනෙක්. කොහොම හරි මේ දෙන්න දකින්න එන අතරමඟ තේ කඩයක් තියෙන විදිහ. නීෂා තේ එකකුත් බීලා යමු කියන නිසා විශාල් මේ කඩේ ළඟින් බයික් එක නතර කරනවා. ඔය අතරේ විශාල් පොඩ්ඩක් ඇවිදින ගමන් මේ කැලේ ලස්සන බලන ගමන් ඉන්නවා. ඒත් එක්කම එතන ගහක් යට මල් වැටිලා තියෙනවා දකින්න නිෂා මේ මලක් අහුල ගන්න හිතාගෙන ගහ ළඟට යනවා. ඉතින් ඒත් එක්කම නිෂා දකින්නවා ඒ ගහ උඩ භයානක ආත්මයක් ඉන්න විදිහ. ඒ වගේම මේ ඉන්නේ තේ කඩේ හිටිය වයසක කාන්තාව කියලා දකින නිෂා බය වෙලා විශාල් ළඟට දුවගෙන එනවා. ඒත් මේ කතාව අහන විශාල් නම් කියන්නේ නිෂා බොරුවට බය වෙලා තියෙන කියලා. මොකද තේ කඩේ හිටිය වයසක කාන්තාව තවමත් එතන ඉන්නේ කියලා විශාල් එයාව නිෂාට පෙන්නනවා. ඔය අතරේ ඊෂෝ ඇතුළු පොලිස් නිලධාරීන් ඇලන්ව හොයාගෙන යගේ නිල නිවාසයට එනවා. ඉතින් ඊෂෝ මේ වෙලාවේ කලබලෙන් වගේ ඇලන්ට කියන්නේ ගණේෂන් වගේම මල්ලමිනියත් වෑන් එකත් එක්කම අතුරුදහන් වෙලා කියලා. මේති අහන ඇලන් මෙතන ඉන්න නිලධාරීන් කීප දෙනෙක්ව කැලේට යවනවා ගණේෂන්ව හොයාගෙන එන්න කියලා. මේ සිදුවීම වෙන අතරේ සේවිය එයාගේ ගෝලයෙක් එක්ක ගණේෂන් නුන දෙය ගැන කතා කර කර ඉන්නවා. ඉතින් සේවියගේ මේ ගෝලයම තමයි ඊයේ රෑ ඇලන් අතර වෙලා ඉන්න නිල නිවාසයට ගියෙත්. කොහොම හරි මේ දෙන්න කතා වෙන මේ සිද්ධ වෙන දේවල් එක්ක චිතිනි ආයෙමත් ඇවිත් කියලා. ඒත් එකම තමයි සේවියාගේ ගෝලයාගෙන් අහන්නේ එයා තුන්න ශුද්ධ ජලය බංගලාවේ ලිඳට දැම්මද කියලා. මොකද මේ ශුද්ධ ජලය සේවිය අරගෙන ඉන්නේ පල්ලියේ පූජකතුමාගේ. ඉතින් ඒ ශුද්ධ ජලයට නරක බලවේග පළවා හරින්න පුළුවන් කියලා සේවිය විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් මේ දෙන්න තවදුරටත් කතා කරන්නේ ඇලන් ඉස්සරහට ලොකු වදයක් වෙයි කියලා. ඔය අතරේ තමයි නිෂාත් මේ ගෙදරට විශාල එක්කම එන්නේ. මොකද මේ නිෂා කියන්නේ සේවියගේ දුව නිසා. කොහොම හරි නිෂායාගේ තාත්තට විශාල්ව අඳුනලා දෙන්නේ එයාගේ යාළුවෙක් විදිහට. ඒ වගේම නිෂාගේ අනිත් යාළුවෝ ටික දැනටමත් සේවියගේ ගෙස්ට් හවුස් එකක තමයි නතර වෙලා ඉන්නේ. ඔය අතරේ අපිට පෙන්නනවා ඊෂෝ යවපු නිලධාරීන් ටික ගණේෂන්ව වගේම එයාගේ වෑන් එක හොයාගෙන කැලේ මැදින් යන ගමන් ඉන්න විදිහ. ඉතින් මේ වෙලාවේ එක නිලධාරියෙක් දකිනවා ගණේෂන්ගේ වෑන් එක පාර අයිනේ කැලේ ඇතුළට වෙන්න තියෙන විදිහ. ඒත් එක්කම ජීප් එකෙන් බහින මේ නිලධාරීන් ටික බයෙන් බයම මේ වෑන් එක ළඟට ලං වෙනවා. ඒත් එක්කම වෑන් එකේ පිටිපස්ස දොර ඇරලා බැලුවත් ගණේෂන්වත් මලසිරුරවත් එතන නෑ කියලා මේ අය දකිනවා. මේ නිසා අයමත් පොලිස් ස්ටේෂන් එකට එන මේ අය ඇලන්ට මේ විස්තරේ කියනවා. ඉතින් ඊෂෝ නම් කියන්නේ මේක අනිවාර්යෙන්ම චිතිනිගේ වැඩක් කියලා. මේ නම අහන ඇලන්ට මතක් වෙනවා එයාට මේ චිතිනි කියන නම ඊයේත් ඇහුණා කියලා. ඉතින් මේ චිතිනි කියන්නේ කවුද කියලා ඇලන් මේ වෙලාවේ නිලධාරීන්ගෙන් අහනවා. ඒත් ඊෂෝ මෙහෙට අපි තවම අවුරුදු 2ක් නිසා එයා හරියට මේ කතාව දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් අනිත් නිලධාරීන් නම් කියන්නේ කටකතාවලට අනුව මේ කැලේ ෆිල්ම් එකක් ෂූට් කරලා තියෙනවා කියලා. ඉතින් ෆිල්ම් එකේ අන්තිම සීන් එක වෙලා තියෙන්නේ ගැබිනි කාන්තාවක් එල්ලිලා මැරෙන එක. ඒ කොටසට රඟපාන තමිල්නාඩුවෙන් චිතිනි කියලා ගැබිනි කාන්තාවක් ඇවිත් තියෙනවා. පස්සේ කාන්තාව මරලා දාලා තිබුණා කියලා තමයි ගමේ හැමෝම වගේ කතා වෙන්නේ. කොහොම වුණත් මේ ගැන ඇත්ත විස්තරේ ගමේ ඉන්න ආදිවාසී නායකයා දන්නවා ඇති කියලා මේ අය අනුමාන කරනවා.
ඒ නිසා ඇලන් මේ අයට කියනවා ඒ ආදිවාසී නායකයව පොලිස් ස්ටේෂන් එකට එක්කගෙන එන්න කියලා. මේ විදිහට ඇලන්ට පුළුවන් වෙනවා මේ ආදිවාසී නායකයව හම්බෙන්න. ඉතින් චිතිනි ගැන ඇලන්ට මේ කෙනා කියන්නේ චිතිනි මැරුණා නෙමෙයි එයාව මැරුවා කියලා. ඒ වගේම සේවියගේ බංගලාවක තමයි මේ චිතිනිව මරලා දාලා තිබුණේ කියලා මේ කෙනා ඇලන්ට කියනවා. කොහොම වුණත් ඊට පස්සේ චිතිනිගේ ආත්මයෙන් ගමේ අයට ගොඩක් කරදර විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ඒ කාලේ හිටිය පූජකවරයෙක් වගේම හොඳ කට්ටඩියක් එකතු වෙලා චිතිනිගේ ආත්මය බන්ධනය කරලා හිර කරලා දාලා තියෙනවා. චිතිනිව මේ විදියට බන්ධනය කරපු ගල්තලාව සේවියට අයිති ගල්තලාවක්. ඒත් කාලෙකට කලින් සේවිය මේ ගල්තලාව තමිල්නාඩුවේ කට්ටියකට විකුණලා තියෙනවා. ඉතින් එයාලා මේ ගල්තලාව කඩලා අරගෙන ගියාට පස්සේ චිතිනි ආයෙමත් බන්ධනයෙන් විදිලා එළියට එන්න ඇති කියලා මෙයා විශ්වාස කරනවා. මේ කතාවෙන් පස්සේ ආදිවාසී නායකයා එයා අදහන දෙවියන් වෙනුවෙන් පූජාවක් කරන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඔය අතර අපිට පෙන්නනවා සීතා එයාගේ ඇඳුම් බෑග් එකත් සූදානම් කරගන්න විදිහ. මොකද මේ වෙනකොට ඇලන් සීතාවත් මේ බංගලාවට ගෙන්න ගන්න හදනවා. ඉතින් ඒ විදිහට සීතා එයාගේ ගෙදර වැඩ කරන කාන්තාවත් එක්ක ඇලන් ඉන්න නිල නිවාසයට එනවා. දවස් කීපයකින් ඇලන්ව දකින නිසා සීතටත් මේ වෙලාවේ ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇලන් ඉෂෝත් එක්ක පතිරි කැලේ මැදින් තියෙන පාරෙන් යන ගමන් ඉන්න විදිහ. ඉතින් අතරමඟදී මේ දෙන්නට සේවියව හම්බෙනවා. මේ තමයි සේවිය ඇලන්ව පළවෙනි වතාවට හම්බෙලා කතා කරන්නේ. ඉතින් චිතිනි ගැන හොයන්න යන එක ගොඩක් භයානකයි කියලා සේවිය මේ වෙලාවේ ඇලන්ට අනතුරු අඟවනවා. ඒත් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති ඇලන් හොල්මන් වලට වඩා ජීවත් වෙලා ඉන්න අය තමයි භයානක කියන ගමන් මෙතනින් පිටත් වෙලා යනවා. මේ විදිහට සේවියත් ගෙදර එන අතරේ දකිනවා එයාගේ දුව නිෂා විශාල් එක්ක තුරුල් වෙලා කැලේ ෆොටෝ ෂූට් එකක් කරන විදිහ. ඉතින් මේ නිසා සේවිය නිෂාට කතා කරලා කියනවා ගෙදර යන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ පෙන්වන්නේ එදා රෑ ඇලන්ගේ ගෙදර වෙන සිදුවීමක්. ඉතින් මේ වෙලාවේ ගෙදර ඉන්නේ සීතා විතරයි. හැමෝම චිතිනි කියලා කතා වෙන ආත්මය මේ වෙලාවේ සීතව හම්බෙන්න මේ ගෙදරට එනවා. ඒත් සීතා නම් හිතන්නේ මේ ඇත්තම කාන්තාවක් කියලා. ඒ වගේම ගොඩක් පිපාසිතව ඉන්න නිසා සීතාගෙන් වතුර එකකුත් ඉල්ල ගන්නවා. ඒ වගේම සීතා ගැබිනියක් කියලා දකින චිතිනි ඒ ගැන ගොඩක් සතුටු වෙලා අපහු යන්න සූදානම් වෙනවා. ඉතින් ඒ වෙලාවෙම තමයි සීතා අහන්නයාගේ නම මොකක්ද කියලා. නම චිතිනි කියන මේ කෙනා ඒත් එක්කම පිටත් වෙලා යනවා. ඔය අතරේ ඇලනුත් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඇලන්ගේ වාහනේ ඉස්සරහින් කාන්තාවකගේ ඡායාවක් දකින ඇලනුත් මේ වෙලාවේ පුදුම වෙනවා. කොහොම වුණත් ඇලන්ට හොල්මන් ගැන විශ්වාසයක් නැති නිසා ඒ තරම් ගණන් නොගෙන කෙලින්ම ගෙදරට යනවා. ඉතින් එදා රෑ සීතත් එක්ක කතා කර කර ඉන්න අතරේ සීතා කියනවා එයාව හම්බෙන්න ආව කාන්තාව ගැන. ඒත් සීතා ඒ කෙනාගේ නම කියන්න හදනවත් එක්කම එළියෙන් අමුතු සද්දයක් කෙරෙන නිසා මේ කතාව මෙහෙමම නතර වෙලා යනවා. ඊළඟට කතාව අපිට පෙන්වන්නේ පහුවදා උදේ නීෂා විශාල් වගේම එයාගේ යාළුවොත් එකතු වෙලා ඊළඟ වීඩියෝ එක පටිගත කරන විදිහ. ඉතින් මේ වෙලාවේ නිෂා මේ චිතිනි ගැන ගමේ ඉන්න අයගෙනුත් අදහස් අහලා දැනගන්නවා. කොහොම වුණත් චිතිනි ගැන මේ අය කතා කර කර ඉන්න අතර එකපාරටම මුළු කැලෑවම අඳුරු වෙනවා. මේ වෙලාවේ හැමෝටම තේරෙනවා ගම්මු කියන විදියට මේ චිතිනි කියන ආත්මයේ බලපෑමක් ගමට තියෙනවා කියලා. ඔය අතරේ සේවිය ඇලන්ව හම්බෙන්න යාගේ ගෙදරට යන විදිහ අපිට පෙන්නනවා. ඉතින් සේවිය මේ යන්නේ ආදිවාසී නායකයාත් එක්කමයි. මේ වෙලාවේ සේවිය කියන්නේ දෙවියන් වෙනුවෙන් ගමේ හැම අවුරුද්දකම කරන උත්සවය මේ වතාවෙත් කරනවා කියලා. ඉතින් උත්සවයේ ප්‍රධාන ආරාධිත මුත්තව විදිහට ඇලන්ටයි සීතටයි ආරාධනා කරන්න තමයි සේවිය මේ ඇවිත් තියෙන්නේ. මේ වගේ දේවල් වලට ඇලන්ගේ නම් මේ තරම් කැමැත්තක් නැති වුණත් සීතාගේ බල කිරීමට ඇලන් මෙයාට පොරොන්දු වෙනවා එදාට මේ උත්සවයට එන්නම් කියලා. ඊට පස්සේ සේවිය ආයමත් ගෙදර එනවා. ඉතින් මේ වෙලාවේ නිෂා විශාල් එක්ක ගෙදර ඉන්න විදිය දකින සේවිය විශාල් දෙතනින් යන්න කියලා කියනවා. ඒ වගේම නිෂාටත් සේවිය කියන්නේ චිතිනි ගැන හොයන එක නතර කරන්න කියලා. මොකද ඒක ගොඩක් අවදානම් වැඩක් නිසා සේවිය එයාගේ දුවට කරදරයක් වෙයි කියලා බය වෙනවා. ඒ වගේම නිෂාට ආයමත් නගරයට යන්න ලෑස්ති වෙන්න කියලාත් සේවිය මේ වෙලාවේ කියනවා. මේ නිසා කේන්ති යන නිෂා තරහින් මෙයාගේ කාමරයට යනවා. ඊළඟට ෆිල්ම් එක අපිට පෙන්නන්නේ සේවිය කිව්ව විදිහටම දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සවය සිද්ධ වෙන විදිහ. ඉතින් මෙතනට ඇලනුත් සීතත් එක්ක පොරොන්දු වුණ විදිහටම එනවා. මේ උත්සවයේ නැටුම් ගැයුම් බලන මේ අයත් ගොඩක් විනෝද වෙනවා.
කොහොම හරි උත්සවය ඉවර වෙන්නත් කලින්ම සේබිය නම් එයාගේ දුවව මෙතනින් බලෙන්ම එක්කගෙන ගෙදර යනවා. ඊට පස්සේ විශාල් තනියම බයික් එකෙන් මෙතනින් යන්න පිටත් වෙනවා. කොහොම හරි එදා රෑ බයික් එකේ එන විශාල්ව අල්ල ගන්න සේවියගේ මැරයෝ විශාල්ට හොඳටම පහර දෙනවා. ඒත් එක්කම ඇලනුත් සීතත් එක්ක උත්සවයේ ඉඳලා එන අතරතුරේ මේ සීතිය දකින්න නිසා ජීප් එක නතර කරනවා. ඉතින් මේ වෙලාවේ ඇලන්ව දකින්න මේ මැරයෝ ටික මෙතනින් පැනලා යනවා. කොහොම හරි විශාල්ටත් හිතා ගන්න බෑ කවුද යාට මේ වගේ පහර දුන්නේ කියලා. ඉතින් විශාල්ගේ පස්සෙන් එන්නම් කියන ඇලන් එයාවත් ගෙස්ට් හවුස් එකට දාලා ඇලන් සීතත් එක්ක ගෙදර එනවා. ඒ විදිහට ඇලන් එදා රෑ හොඳටම නිින්දේ ඉන්න අතරේ එයාට චිතිනිව හීනෙන් පේනවා. ඒත් එක්කම බය වෙලා ඇහැරෙන ඇලන් දකිනවා එයත් එක්ක එක ඇඳේ නිදියකන හිටිය සීතා ඒ වෙලාවේ ඇඳේ නෑ කියලා. ඉතින් ගෙදර හැමතැනම බැලුවත් ඇලන්ටවත් ගෙදර වැඩ කරන කෙනාටවත් සීතව හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා කලබලෙන්ම එළියට ගිහින් බලන ඇලන් දකිනවා සීතා පරද ළිඳේ බැම්ම උඩට වෙලා ඉන්න විදිය. ඉතින් හොඳටම බය වෙන ඇලන් මේ වෙලාවේ සීතව පහලට ගන්නවත් එක්කම යට සිහි නැති වෙනවා. ඒ විදියට ගෙදරට එක්කගෙන එන සීතට ටිකකින් සිහිය ආවත් එයා බලාගත්තත් බලාගෙන ඉන්න මොකක් හරි දෙයකට බය වෙලා වගේ. මේ නිසා ගෙදර වැඩ කරන කෙනා එයා ළඟ තිබුණ ශුද්ධ පැන් බෝතලයකින් ටිකක් අරගෙන සීතාගේ නළලට දානවා. ඒත් එකම තමයි සීතාට පුළුවන් වෙන්නේ අයමත් පියවි සිහියට එන්න. ඉතින් මේ වෙලාවේ සීතා ඇලන්ට කියන්නේ චිතිනි වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න කියලා. එහෙම නොවුනොත් සීතාට ඇලන්ට වගේම මේ ලැබෙන්න ඉන්න දරුවට සැනසීමකුත් නෑ කියලා සීතා කියනවා. ඊළඟට අපිට පෙන්නන්නේ නිෂා විශාල් එක්ක ඇලන් හම්බෙන්න පොලිස් ස්ටේෂන් එකට ගිහින් ඉන්න විදිහ. ඉතින් මේ වෙලාවේ නිෂා කියන්නේ එයාලා දෙන්නවත් ඇලන්ගේ මේ චිතිනි හොයන වැඩේට සම්බන්ධ කරගන්න කියලා. මොකද විශාල් කියන්නේ ගෝස්ට් හන්ටින් කෙනෙක් නිසා එයාලටත් ඇලන්ට උදව් කරන්න පුළුවන් කියලා මේ අය කියනවා. ඒ වගේම මේ දෙන්නටත් ඕනි කොහොම හරි මේ චිතිනිගේ කතාව ගැන ඇත්ත දැනගන්න. ඒ වගේම ඇලනුත් මේ දෙන්න බයාගේ වැඩේට හවුල් කරගන්න කැමති වෙනවා. මේ දේවල් එක්ක ඇලන්ට චිතිනි ගැන තියෙන කුතුහලය තව වැඩි වෙනවා. ඒ නිසා ඇලන් මුලින්ම යන්නේ පල්ලිය ෆ්‍රැන්සිස් කියන පූජකතුමාව හම්බෙන්න. මේ වෙනකොට පූජකතුමා ගොඩක් අසාධ්‍ය තත්ත්වෙන් තමයි ඉන්නේ. පූජකතුමා හිතන්නේ ඇලන්ව එවලා තියෙන සේවිය කියලා. මොකද සේවියට පහුගිය කාලෙම ඕනිකම තිබිලා තියෙනවා මේ චිතින්ව බන්ධනය කරන්න. කොහොම වුණත් සේවියම පූජකතුමාගෙන් තමයි ශුද්ධ ජලය අරගෙන යන්නේ කියලත් ඇලන් මේ වෙලාවේ දැනගන්නවා. ඒ වගේම ඇලන් දැන් පදිංචි වෙලා ඉන්න බංගලාවේ තියෙන ළිඳ ළඟ තමයි මේ චිතින්ව මරලා දාලා තියෙන්නේ. ඒ නිසා තමයි සේවිය හැම අමාවක දවසකම ඒ ළිඳට මේ ශුද්ධ ජලය දාන්නෙත්. කොහොම වුණත් පූජකතුමා දැන් ගොඩක් වයස නිසා වගේම අසාධ්‍ය තත්ත්වෙන් ඉන්න නිසා එයාට දැන් පූජාවල් කරන්න අමාරුයි කියලා කියනවා. මොකද ඉස්සර නම් පූජකතුමාගේ උදව්වට බට තෙරිපාට් කියන කට්ටඩියා හිටියත් එයා ගැනත් කිසිම තොරතුරක් නෑ කියලා පූජකතුමා ඇලන්ට කියනවා. ඒ වගේ මේ කට්ටඩියාගේ දුව ක්‍රිස්තියානි කෙනෙක් එක්ක පැනලා ගියා කියලත් මේ කතාව අතරතුරේ මේ කෙනා කියනවා. ඉතින් මොකක් හෝ හේතුවකට ක්‍රිස්තියානි කෙනා තමයි මේ ඇලන් කියන්නේ. ඒ කියන්නේ සීතාගේ තාත්තා තමයි ෆිල්ම් එක මුලින්ම පෙන්නකොට මේ පූජකතුමාත් එක්ක ගිහින් චිතිනිගේ බන්ධනයෙන් එයාව නිදහස් කරන්නේ. ඉතින් මේ කතාව අහන පූජකතුමා සතුටෙන් කියන්නේ පරම්පරාවෙම කෙනෙක් චිතිනිගේ බන්ධනය ලියන එක හොඳයි කියලා. ඒත් එක්කම පූජකතුමා ඇලන්ට කියනවා මේසෙ උඩ තියෙන රිදී පාච්චනෙන් වතුර ටිකක් යට බොන්න දෙන්න කියලා. ඉතින් ඇලන් මේ විදියට වතුර බින්දු 2-3ක් පූජකතුමාගේ කටට දානවත් එක්කම පූජකතුමා අවසන් ගමන් යනවා. කොහොම වුණත් ඇලන් අපහු වෙන අතරමැදට සේවියව හම්බෙනවා. මේ වෙලාවෙත් සේවියාගේ ගෝලයාත් එක්ක අයමත් ඇලන්ට තර්ජනය කරනවා චිතිනි ගැන හොයන එක නතර කරන්න කියලා. කොහොම හරි මේ දේවල් නිසා ඇලන් සේවියගේ ගෝලයටත් පහර දීලා මෙතනින් යන්න යනවා. මේ විදියට ඇලන් නිෂාව වගේම විශාල්ව හම්බෙන්න එනවා. ඉතින් අද රෑ විශාල්ගේ හොල්මන් අල්ලන උපකරණ ටික අරගෙන ඉන්න කියන ඇලන් විශාල් එක්ක අද චිතිනි ඉන්න කැලේට යන්න තමයි සැලසුම් කරන්නේ. විශාල් වගේම නිෂා ඇලන්ගේ මේ සැලැස්මට කැමති වුණත් පොලිසියේ ඉන්න අනිත් නිලධාරීන් නම් තමන්ගේ ජීවිත අවදානම දාගෙන මේ කැලේට යන්න කැමති වෙන්නේ නැහැ. ඔය අතර ඇලන් මේ කරන්න යන දේ සේවියටත් ආරංචි වෙනවා. ඉතින් අතර ඇලන් මේ කැලේට චිතිනි ගැන හොයන්න ගියොත් ඇලන්ගේ බිරිඳ සීතාව හෙට උදේ ඉඳලා හොයා ගන්නවත් නැති වෙයි කියලා සේවිය කියනවා. ඒත් එක්කම සේවියගේ ගෝලයෙක් මෙතනින් පිටත් වෙලා යන්නේ සීතාව මරන්න හිතාගෙන. ඔය අතරේ පොලිස් නිලධාරීන්ට සිද්ධ වෙනවා ඇලන් එක්ක මේ ගමනට එදා රැට සහභාගී වෙන්න. ඉතින් මේ විදියට ඇලන් ආදිවාසී නායකයාත් විශාල් සහ නිෂාත් එක්කත් මේ කැලේට ඇතුල් වෙනවා. ඒ අතරේ අනිත් පොලිස් නිලධාරීන් කැලේට ඇතුල් වෙන තැන ඔත්තු බලමින් ඉන්නවා. ඉතින් කැලේ ඇතුළට යන ඇලන් ඇතුළු පිරිසට දැනෙනවා මුළු පරිසරෙම වෙනස් වෙන විදිහ. ඒ වගේම විශාල් ළඟ තියෙන උපකරණ වලින් පවා විවිධ සංඥා නිකුත් වෙන්න පටන් ගන්නවා.
ඉතින් චිතනික මේ අතුරු බලපෑම අතරින් මේ අය ගිහින් එක ගලක් ළඟ නතර වෙනවා. ඒ වගේම මේ ගලේ විල්ලුපුරම් කියලා තියෙන විදිහ මේ අය දකිනවා. ඒත් එක්කම ආදිවාසී නායකයාට මතක් වෙනවා චිතින් එයාගේ සැමියාත් එක්ක ආව ගම තමයි මේ විල්ලුපුරම් කියන්නේ කියලා. ඔය අතරේ අපිට පෙන්නනවා සේවියගේ ගෝලයා ජීප් එකේ කැලේ මැදින් යන ගමන් ඉන්න විදිහ. හැබැයි මේ වෙලාවේ සේවියගේ ගෝලයාගේ මේ ගමනට චිතිනි බාධා කරන්න පටන් ගන්නවා. ඉතින් චිතිනිගේ නපුරු බලවේගය මෙතනට ඇවිත් මේ කෙනාට දරුණු විදියට පහර දීලා වේදනා දීලා එයාවත් මරලා දානවා. ඒ වගේම චිතිනිගේ මේ නපුරු ආත්මය සේවියගේ පස්සෙනුත් පන්නන්න පටන් ගන්නවා. හැබැයි චිතින් ඒ වෙලාවේ සේවියව මරන්නේ නැතිව අතහැරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවදා වෙන සිදුවීමක්. මේ වෙලාවේ ඇලන් හතන්න විල්ලුපුරම් ගිහින් චිතිනි ගැන මොනවා හරි විස්තරයක් දැනගන්න. හැබැයි ඔය අතර ඇලන්ට ඉෂෝගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේ තමයි ඇලනුත් දැනගන්නේ ඊයේ රෑ සේවියගේ ගෝලේ කැලේ මැරිලා වගේම සේවියවත් මේ වෙනකොට හොස්පිටල් නතර කරලා කියලා. ඒ වගේම ඉෂෝ කියපු අනෙක් කාරණාව තමයි විල්ලුපුරම් වලින් කෙනෙක් කතා කරලා ඇලන් ගැන අහලා තියෙනවා. ඉෂෝ කිව්ව විදියට ඒ කෙනා තමයි චිතිනි රඟපාපු ෆිල්ම් එකේ කැමරාමන් විදියට වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි ඇලන් ඊළඟට යන්නේ සේවියව බලන්න හොස්පිටල් එකට. මේ වෙලාවේ ඇලන්ව දකින සේවියත් හොඳටම බය වෙනවා. කොහොම වුණත් ඇලන් මේ වෙලාවේ කියන්නේ සේවිය චිතිනිගේ මරණය ගැන ගොඩක් දේවල් හංගනවා කියලා. ඉතින් දැන් බැරි වුණත් ඉක්මනින් මේ දේවල් ඇලන්ට කිව්වොත් සේවියට මේකෙන් ගැලවෙන්න උදව් කරන්න පුළුවන් කියලා ඇලන් කියනවා. ඒත් මේ වෙනකොට සේවිය ඉන්නේ හොඳටම බය වෙලා නිසා එයා එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලන් ඉෂෝත් එක්ක කියනවා එයා ඉක්මනින්ම විල්ලුපුරම් ගිහින් කැමරාමන්ව හම්බෙනවා කියලා. ඒත් ඉෂෝ නම් කියන්නේ එක අවදානම් නිසා ඇලන්ට පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම මේ ගමනට ඇලන් විශාල්ව සහ නිෂාත් එකතු කරගන්නේ ඒ දෙන්නගේ ඉල්ලීමත් එක්කමයි. මේ විදිහට ඇලන් විල්ලුපුරම යන පිටත් යනවා. ඉතින් ඇලන් ගෙදරින් පිටත් එනවත් එක්කම එයා ගැන ඔත්තු බලන කෙනෙක් කෝල් එකක් දීලා කියනවා ඇලන් ගෙදරින් පිටත් වුණා කියලා. මේ විදිහට ඇලන් පොලිස් මුරපොලක් ළඟට ජීප් එකේ යනවා. ඉතින් එතනදි තමයි ඇලන්ට විශාල්ව වගේම නීෂාව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ තුන් දෙනා මෙතන ඉඳලා වෙනමම වාහනයකින් තමයි මේ ගමන යන්න පිටත් වෙන්නේ. හැබැයි මෙතන හිටිය එක පොලිස් නිලධාරියෙක් මේ අය යන කාර් එකේ නම්බර් එකත් කාට හරි කතා කරලා කියනවා. ඔය අතරේ සේවිය ගෙදර ඇවිත් ඉන්න විදිහ අපිට පෙන්නනවා. ඉතින් ඇලන් මේ කරන්න යන දේත් එක්ක සේවිය ඉන්න ගොඩක් බයයි. ඒ ටීෂෝ නම් කියන්නේ යා ඉන්නකම් කිසිම දෙයකට බය වෙන්න එපා හැමදේම බලා ගන්නම් කියලා. ඔය අතරේ එදා රෑ සේවියගේ ගෝලයෝ දෙන්නෙක් සීතා ඉන්න ගෙදරට යනවා. ඒත් සීතා මේ වෙලාවේ මේ දෙන්නත් එක්ක සටන් කරලා ඒ දෙන්නවත් එලවලා දානවා. ඉතින් සීතා කියන්නේ හොඳ නර්තන ශිල්පිනියක් වගේම හොඳ සටන්කාරියක් කියලාත් මෙතනදී පැහැදිලි වෙනවා. ඊළඟට ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ පහුවදා වෙන සිදුවීම. මේ වෙනකොට විල්ලුපුරම් ගිහින් ඉන්න ඇලන්ට කැමරාමන්ව හම්බෙනවා. ඒත් මේ කැමරාමන් මේ වෙලාවේ එයාගේ අනිත් ගෝලියොත් එක්ක එකතු වෙලා ඇලන්ව මරන්න උත්සාහ කරනවා. කොහොම හරි මේ අයත් එක්ක සටන් කරන ඇලන්ට පුළුවන් වෙනවා කැමරාමන්ව යටත් කරගන්න. ඒ වගේම චිතිනිගේ ඇත්ත සිද්ධිය මොකක්ද කියන එක දැනගන්නත්. මේ විදිහට ඇලන් චිතිනිගේ සිද්ධිය ඇත්ත නැත්ත දැනගෙන ආයිමත් ගෙදරට එනවා. ඉතින් සිද්ධ වුණ හැමදේම ඇලන් සීතටත් කියනවා. ඒත් කැමරාමන් කිව්ව දේවල් වල කිසිම නීත්‍යානුකූල පදනමක් නැති නිසා ඇලන්ට ඒ දේවල් නීතිය ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම වැරදිකාරයෝ මේ දේ පිළිගන්නෙත් නැති නිසා ඊළඟට ඇලන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ දේවල් අය ඔප්පු කරන්න කියන එක. ඉතින් සීතා කියන්නේ හොඳ බිරිඳක් නිසා මේ සිද්ධියේදී සීතා ඇලන්ගේ ළඟින්ම ඉඳලා යට උදව් කරනවා. මේ විදිහට ඇලන් ඊළඟ දවසේ පොලිස් ස්ටේෂන් එකට ගිහින් කල්පනා කර ඉන්න විදිහ ඉෂෝ දකිනවා. ඉතින් ඒ වෙනකොටත් ඇලන්ට හොඳ සැලැස්මක් තියෙනවා කියලා ඉෂෝත් එක්ක කියනවා. කොහොම වුණත් ඇලන් මේ වෙනකොට හිතාගෙන ඉන්නේ චිතිනි රඟපාපු ෆිල්ම් එක ආයෙමත් මේ ගමේම ෂූට් කරන්න. ඒකට අවශ්‍ය දේවලුත් හැමදේම නිෂා ළඟ තියෙනවා වගේම ගැපිනි කාන්තාවකට ඇලන් එයාගේ බිරිඳව සීතාව ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් මේ දේවල් අහන ඉෂෝ නම් කියන්නේ ඒ වගේ දෙයක් කරන එක තේරුමක් නෑ කියලා. කොහොම හරි ඉෂෝ මේ දේ නතර කරන්න හැදුවත් ඇලන් නම් මේ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලන්ව හම්බෙන්න නිෂා සහ විශාලයාගේ ගෙදරට ඇවිත් ඉන්න විදිහ. ඉතින් මේ ෆිල්ම් එක ආයෙමත් ෂූට් කරන අදහස නම් සීතාගේ අදහසක්.
මේ සැලැස්ම ගැන 4 දෙනාම කතා කර කර ඉන්න අතරේ සීතනම් කියන්නේ මේ වගේ අවතාරවලට එක විශේෂ දවසක් තියෙනවා කියලා. ඉතින් ඒත් එක්කම තමයි බිත්තියේ තිබුණ ඔරලෝසුවක් බිමට වැටෙන්නේ. ඒ වගේම මේ අය දකිනවා ඔරලෝසුව තිබුණ තැන බිත්තියේ 2000 ජනවාරි 13 කියලා දිනයක් අද්භූත විදිහට ලියවෙන විදිහ. ඉතින් චිතිනිත් මේ අයට උදව් කරන ගමන් ඉන්නේ කියලා එතනදී පැහැදිලි වෙනවා. කොහොම වුණත් අද ජනවාරි 11 නිසා මේ අයට මේ වැඩේට තව දවස් 2ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ විදිහට දවස් ගෙවිලා ගිහින් දැන් අපිට පෙන්වන්නේ මේ ෂූට් එක වෙන දවසේ වෙන සිදුවීමක්. ඉතින් ඉෂෝ මේ වෙනකොට සේවියව හම්බෙන්න ඇවිත් ඉන්නවා. ඉෂෝ නම් කියන්නේ ඇලන් හිතාගෙන ඉන්න විදිහට චිතින් ඇවිත් හැමෝටම ඇත්ත කියයි කියලා. ඒත් එක වෙන්න බැරි දෙයක් නිසා ඉෂෝ කියන්නේ ඇලන්ට වගේම සීතටත් පිස්සු කියලා. කොහොම හරි මේ කතාවෙන් පස්සේ ඉෂෝ කෙලින්ම යන්නේ ඇලන්ගේ ගෙදරට. මොකද එතන තමයි ෆිල්ම් එකේ ෂූට් එක සිද්ධ වෙන්නේ. හැමදේම සූදානම්ම තියෙන අතර ඇලන් ඉෂෝගෙන් අහන්නේ අද දවස මතකද කියලා. ඉතින් ජනවාරි 13 කියන ඉෂෝගෙන් ඇලන් ඒත් එක්කම අහන්නේ 2000 ජනවාරි 13 උනේ මොකක්ද කියලා. මීට අවුරුදු 2කට කලින් ආව නිසා ඉෂෝ නම් කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඉතින් මේ කියන්නේ බොරු කියලා දන්න ඇලන් ඉෂෝවත් නතර කරගෙන කැමරාමන්ට එන්න කියලා කියනවා. ඒත් එක්කම ඉෂෝට තවත් බොරු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඉෂෝ මේ වෙලාවේ හැමෝම ඉස්සරහා කතාව කියන්න සූදානම් වෙනවා. ඒත් එක්කම අපිවත් එක්කගෙන යනවා මීට අවුරුදු 23කට කලින් වුණ සිදුවීමකට. ඒ කාලේ මේ සේවිය සහ ඉෂෝ තමයි මේ ෆිල්ම් එක ෂූට් කරන්න තීරණය කළා තිබුණේ. මොකද මේ ඉෂෝ කියන්නේ ඒ වෙනකොට ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම එයාගේ නමත් ඩේවිඩ්. කොහොම හරි ෆිල්ම් එකේ අන්තිම ෂූට් එකට තෝරගත්ත ගැබිනි කාන්තාව වෙන්නේ නැහැ කියලා අන්තිම මොහොතේ තමයි මේ අයට දැනගන්න ලැබෙන්නේ. මේ නිසා ගමේ කදිරවන් මේ අයව හම්බෙලා කියලා තියෙනවා එයාගේ බිරිඳ රඟපාන ගොඩක් කැමතියි කියලා. මේ කදිරවන් කියන්නේ චිතිනිගේ සැමියා. ඉතින් කදිරවන් සේවිය වගේම ඉෂෝව හම්බෙන්න ඇවිත් ඒ ගැන කියලා චිතිනිවත් මේ අයට මුණ ගස්සනවා. කොහොම හරි චිතිනි කියන්නේ හරිම ලස්සන තරුණියක් නිසා මේ අයත් වැඩේට කැමති වෙනවා. ඉතින් හැමදේම හොඳ විදියට සිද්ධ වුණත් ඩේවිඩ් හිතාමතාම මේ ගැබිනි කාන්තාවට මැරෙන්න ඉඩ දෙනවා. ඇත්තටම ඒකට හේතුව වෙන්නේ මේ චරිතේ ෆිල්ම් එකට ගොඩක් වැදගත් එකක්. මේ නිසා සේවිය ඉෂෝට හොඳටම බනිනවා මේ ගත චිතිනිගේ අඩුපාඩු කියාගෙන ආයමත් එන්න එපා කොහොම හරි මේ වැඩේ ඉවර කරන්න කියලා. ඉතින් ඉහලින් එන මේ ප්‍රෙෂර් එකත් එක්ක ඉෂෝ මේ ෆිල්ම් එකේ කැමරාමන්ට මේ ගැන කියනවා. මොකද ඒ වෙනකොටත් ඉෂෝ දන්නවා චිතිනිට මේ චරිතය හරියට කරන්න බෑ කියන එක. කොහොම හරි මේ වෙලාවේ කැමරාමන් ඉෂෝට හොඳ අදහසක් දෙනවා. මේ නිසා ඉෂෝ චිතිනිගේ සැමියාට එන්න කියලා යට හොඳට බොන්න දෙනවා. ඉතින් ආගිය තොරතුරු කතා කරන අතරේ මේ කෙනා කියනවා චිතිනි කියන්නේ වෙල්ලපුරම්වල ඉඩම් හිමියෙක්ගේ දුවෙක් කියලා. ඒ වගේ මේ ඉඩම් වල කම්කරුවෙක් විදිහට වැඩ කරපු කෙනෙක් තමයි මේ කදිරවන් කියන්නේ. කොහොම හරි මේ දෙන්න ආදරෙන් බැඳිලා චිතිනි ගැබිනියක් වෙනවා. මේ නිසා කදිරවන් චිතිනිවත් එක්කගෙන මේ ගමට ඇවිත් තියෙනවා. කොහොම හරි කදිරවන් කියන විදිහට එයාට නීත්‍යානුකූල බිරිඳක් සහ ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මේ නිසා කදිරවන්ට චිතිනිව ලොකු හිසරදයක් කියලාත් කියනවා. කොහොම හරි මේ වෙලාවේ ඉෂෝ අහනවා අද චිතිනි ඉන්න චරිතේ ඇත්තටම කරලා යව මරන්නද කියලා. ඒ වගේ මේකට කදිරවන්ට ලක්ෂ 2ක් දෙන්නත් ඉෂෝ පොරොන්දු වෙනවා. ඉතින් කදිරවනුත් මේ දෙයට ඉහළින්ම කැමති වෙනවා. මේ විදිහට තමයි මේ අහිංසක තරුණයක් වුණ චිතිනිව මේ අය එකතු වෙලා ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම චිතිනිගේ මලසිරුර අරගෙන ගිහින් තියෙන ගණේෂන් කැමරාමන් වගේම සේවියගේ ගෝලයෙක් වුණ චිතිනි විසින් ඝාතනය වුණ කෙනත් එකතු වෙලා. ඉතින් මේ තුන්දෙනා චිතිනිගේ මලසිරුර බංගලාවේ ලින්ක් පතුලට දාලා ඒක කොන්ක්‍රීට් කරලා තියෙනවා. මේ හැම ඇත්තක්ම දැනගන්න ගමේ මිනිස්සුත් මේ වෙලාවේ කලබල වෙලා ඉෂෝට වගේම කැමරාමන්ට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉෂෝ ඇලන්ගෙන් ඉල්ලනවා යව බේර ගන්න කියලා. ඒත් ඇලන් මේ වෙලාවේ ඉෂෝව වගේම කැමරාමන්ටත් මෙතනින් පැනලා යන වාහනයක් දෙනවා. මේ දෙන්න පතිරි කැලෙන් යන අතරතුරේ චිතිනිගේ අවතාරය මේ දෙන්නව නතර කරනවා. ඉතින් චිතිනිගේ ආවේගයත් එක්ක මේ දෙන්නවත් මරලා දානවා. මේ හැම දෙයකින්ම පස්සේ චිතිනිගේ ආත්මයට සැනසීමක් ලැබෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ ෆිල්ම් එකත් ඉවර වෙලා යන්නේ. එහෙනම් මේ වගේම තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.